දැන් වෙලාව උදේ 6යි. ඉතින් ඒක නැත්තම හිතුවාගේ තමයි ලොකුයි හැබැයි එහෙම අවුලක් නැහැ. නකුණා. මොකද?怖い。Hai ළමයි ඔන්න ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් නිවාඩු දවසක මම උදේ ඉඳන් ගෙදරට වෙලා ඉඳලා හවස පොඩ්ඩක් ඇවිදින්න ගියපු වීඩියෝ එකක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් බලන්නකෝ වීඩියෝ එක අන්තිම වෙනකන්. Hai ළමයි. Ohayou gozaimasu. Good morning ළමයි. ඉතින් ඔන්න කාලයකට පස්සේ මට හිතුණාද vlog එකක් ගේන්න ඕනේ කියලා. දැන් වෙලාව උදේ 6යි. 6යි කියවට 6:18 වෙලා මම 6ට නැගිට්ටා. ඉතින් මම බෙඩ් එක පොඩ්ඩක් අස් කරලා ආවා ඉර පායන විදිය බලන්න. මොකද මට ගොඩක් මිස් වුණා මේ දවස් ටිකේ ඉර පායන විදිය බලන එක. සාමාන්‍යයෙන් මම නැගිටලා ඉර පායන විදිය බලන්න හරි ආසයි. ඒ වුණාට පහුගිය ටිකේ පොඩ්ඩක් පරක්කු වෙලා නැගිටපු නිසා හරිම මොකක්ද දඩබඩ ගාලා නැස් වෙලා වැඩට යනවා එක වැඩ තිබ්බ නිසා ඉර පායන විදිහ නිදහසේ බලන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් අද මම හිතලා උදේ නැගිටලා ඉර පායන විදිහ බලන්න ඕනේ කියලා ආවා එළියට. ඉතින් ඇත්තටම දැන් මෙහි කාලගුණේ ටික රස්නේ වීගෙන එන්නේ උනට උදේට හැම රස්නයක් නැහැ. සාමාන්‍ය විදියයි. චූටි හේතලක් තියෙනවා. මේ හරිම ලස්සනයි. මේ ටයිම් එකට මේ මාර විදියට එළිය වැටිලා. ඉතින් අපි බලමු අද කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් ළමයි අද මෙහි මොකක්ද දවස අඟහරුවාද. ඉතින් අඟහරුවාද කියන්නේ මේ කුණු දාන දවස. ඉතින් මම දැන් යනවා කුණු එක එළියට විසික් කරන්න මේ එළියට කුණු දාන්න. කුණු එක එළියට දාලා කුණු දාන තැනක් තියෙනවා. මේ පහන තියන්න ඕනේ. ඉතින් මල් දෙක තුනක් කඩා ගන්නත් එක්ක එළියට යනවා මම දැන්. ඉතින් ළමයි අපේ ගෙදර මම පහන තියන්න හදලා තියෙන තැන තියෙන්නේ ඇත්තම චුට්ටක් උස්ස තැනක. ඉතින් එතනට හිටගෙන පහන පත්තු කරන්න බෑ. ඒ තරම් චුට්ටක් උස්සයි. ඒක නිසා මම වෙනම මගේ මේසියට ලෑස්ති කරලා පත්තු කරලා එතනට පහන මේ තියෙන තැනට මේක මේ විදිහට අරගෙන යනවා එතනට. ඉතින් ළමයි මම පහන දෙකා මම මේ හදාගත්තු කිරි එක මේ දැන් නිවිලා මම ආයෙ පාරක් එක රත් කරනවා. මොකද මම මේ මල් කඩන්න ගියානේ එළියට එහෙම. ඉතින් කිරි එක නිවිලා ආයෙ මම වැඩිය කරගන්නවා. මං කිව්වනේ බොක පණ්ඩිතෙක් වගේ මේ සීතල නැහැ කියලා. ඇත්තම කිව්වොත් තමයි සීතලයි. මම මල් කඩන්න ඉදිරි කිව්ලා තමයි දෙන්නේ මේ කරන්න ඉරිගේ වෙලාව තමයි තේරෙන්නේ. අතන මොකද සීතලයි ළමයි.
එක මේ එක පොතේ හරි සනීපයි. මේක තමයි අද මගේ උදේ කෑම. ඉතින් ලවයි මම මේ කම්මැලිකමේ උදේට කාලා ඉන්නකොට මේ ෆෝන් එක ඔබ ඉතින් අද ඇත්තටම විශේෂ දෙයක් නැති නිසා මම තාම කල්පනා කරේ නැහැ මොකද කරන්න කියලා කොහෙවත් යනවද කියලා. එක පහටම ගෙදර බෙල් එක වදිනවා ඇහුණා. ඉතින් බැලුවම මම ෂෙල්ටන් ඕඩර් කරපු මගේ පාර්සලේ ඇවිල්ලා තිබුණා. බලන්න මේක ලොකුයි මට මතක නැහැ මම මොනවද ඕඩර් කරේ කියලා. ඉතින් මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක ඇතුළට එන්නේ මොනවද කියලා බලන්න. බලන්න. මම ඇවිත් තමයි ඕඩර් කරේ මේ ඇලුම් කියන්නේ මම මේ මතකයි මම සම්මාදයක් තමයි ඕඩර් කරේ. ඒක. මෙන්න මේක ළමයි. මේ මම මේ හරියට සැහැල්ලුවට අඳින්න කලිසම් ඕනි කියලා හිතලා මෙන්න මේක ඕඩර් කරේ. අනික හරි සනීපයි. මේ හරි සනීපයි. මම හිතන්නේ බෑ මට මේක කොටයිද කොහෙද? මම මීඩියම් සයිස් ඕඩර් කරේ. හැබැයි කොටයි වගේ මට පේන්නේ. පස්සේ ඇඳලා බලන්න. මේක තමයි බරම මම හිතන්නේ. මෙතන කලිසම් 3ක්. මේක 1500 ගාණක් වුණා. මේ කලිසම් 3ක්. මේකේ මම large size එක ඕඩර් කරේ. බලමු. කලර්ස් 3ක් තියෙනවා ළමයි. හැබැයි ඒක නම් මට දිග හොඳයි. මේ ඇවිල්ලා බ්ලැක් කලර් එක. ඒවා හොඳයි ළමයි නිකන් ගෙදෙට්ට අඳින්න කොයි හරි ළඟ තැනකට යත් ළඟ එහෙම නෑ හැබැයි හොඳයි. මේ තව එක. ඒක නම් හොඳයි. ටිකක් හොඳයි. තව එක. වැඩි ගියන් පොඩක් කලර්ස් ටික එකම වගේ අලු පාට අර වර්ග දෙකක් තියෙන්නේ. මෙන්න මේක. මෙහෙම අලු පාටවල් දෙක. ඊට පස්සේ මේක Vâng. මම දෙකක් ඕඩර් කළා. මොකයි ඕඩර් කරේ වගේ මට මේ පාරක් මොකක් හරි වැරදිලා තියෙනවා. මම එකයි ඕඩර් එක දැන් මේ මම හිතන්නේ එක දෙකක් තියෙනවා. තව ඉපස් තියෙනවා ටී-ෂර්ට් එකක්. ටී-ෂර්ට් එකක් තියෙනවා ළමයි. මෙන්න මේක. වව් ඒ කලර් ලස්සනයි නේද? මේකත් මම දාලා බලනකොට අත චූටි මම අර හිනා හරි අප්පල් අත් තියෙන ටී-ෂර්ට්ස් වල යනවා. ඒක නම් මට හොඳයි. පස්සේ අපි කරමු බලන්න. ඒක තියෙනවා. තව කලිසම් මම ගොඩක් ඕඩර් කළා. තුනයි හතරයි පහයි. කලිසම් පහයි. මම දැන් මට වැරදෙනවද කොහෙද මම නයිට් ෂිෆ්ට් එකේදී ඕඩර් කරේ. මේකත් ලස්සනයි ළමයි. මේකත් ලස්සනයි ළමයි. හරි සනීපයි. මේකත් ලස්සනයි. ඔන්න ළමයි මං ඇඳා. මේ තියෙන ටී-ෂර්ට් එක. පේනවද ඔයාලා? මීරා එකෙන් පෙන්නන්න. මේ තියෙන්නේ සුදු පාට කලිසම. හැබැයි ඒකේ දිග ගාන්ට. ටී-ෂර්ට් එක පිටිපස්ස. අනේ. ලොකුවට තියෙනවා. ඒ ලස්සනයි නේද?
හයි නෙක්ස්ට් ළමයි මේ දෙවැනි කලිසම එක හිතුවා වගේ තමයි ළමයි එක කොටයි ඒක ඉතින් ගෙදරට තමයි මට හොඳින්න වෙන්නේ ඒක හොඳ හැබැයි සනීපයි ඉතින් ළමයි මේ තියෙන්නේ අනිත් අර මේ ලොකු කලිසම් තුනේ එක ඉතින් ඒක නෑ ඇත්තටම හිතුවා වගේ තමයි ලොකුයි හැබැයි එහෙම අවුලක් නෑ සනීපයි ඒ කියන්නේ දිගයි ගොඩක් අවුලක් නෑ හැබැයි මේකෙන් 3ක් තියෙනවනේ ඉතින් මේකෙම ඇෂ් කලර් එක ඒකත් හොඳයි සනීපයි මේ ළමයි ඒකෙම බ්ලැක් කලර් එක මේකේ මේ මෙන්න මෙතන මොනවද මේ නිකන් සුදු පාට පැල්ලමක් තියෙනවා අවුලක් නෑ ඉතින් මේ ටී-ෂර්ට් එක ආයෙ පාරක් මම අද මේක පිටපස්සට ලස්සනයි මේ ටී-ෂර්ට් එක මේක හරියම සැහැල්ලුයි ඇඟට ඉතින් මේ තමයි මගේ ඇඳුම් ටික ළමයි ඔන්න ඉතින් අඳුනන මම මල් බලන්න යන්නේ ඉතින් ළමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ජපානයේ මල් කාලෙනේ ඉතින් අද මට හිතුණා මෙහි මේ දවස්වල මේ ගොඩක් පිටලා තියෙනවා මල් ජාතියක් ලස්සන රෝස් පාට අනේ මල් හැමතැනම පිපිලා තියෙනවා ඉතින් මිනිස්සු යනවා ඒක බලන්න මට හිතුණා අද යන්න කියලා මල් බලන්න කයන්න මොකද මල් බලන්න ඉතින් ළමයි එන ගමන් නෙවෙයි යන ගමන් බඩගිනි නිසා ගත්තා මෙන්න මේවා කාලෙම තමයි අපි ඇතුළට යන්නේ yes ජාත් දෙමෂෝ私ゴミ入れるために持ってきたよ寒っ日があるところが寒いよねドリンクしたここだよここどうぞストローなんでストローもう一個もうちょっとこっちかな新しくなったストローあまたこのあれがなくなったよねあ、落ちたソースバーベキューソースないこれ抹茶のやつそうよね抹茶のやつだあ、これまたそれからでも、ここのチーズあるね。両方。でも、このチーズが1個だけね。ごめん。それはね、チーズは。だからね。あんたもう一個食べていいよ。いや、これはなかった。ちゃんとね。ああ。なんだ。見てるよ。見てるな。10個円。これ見てよ。なんか10点か。 10回。頼むか。10円。今から。はい、これだ。大丈夫。おいしい。行こうか。මෙන්න මෙතනට තමයි ආවේ බලමු ඇතුළට ගිහිල්ලා අපේ. පොඩි ඇලකෝ එකක් ගලාගෙන යනවා. ළමයි මාරම කොළ පාටයි පුදුම කොළ පාටක් මේක. මාර ලස්සනයි නේ. これ綺麗にするの結構大変でしょ。そうですよね。あ、これあれね。ねえ。秋になったらそうね。そうだから言った。ඉතින් මෙතන පුටු කාලා තියෙනවා. ඉතින් ළමයි මෙහෙ අකි කියන පිටුවට ආවට පස්සේ මේ කොළ කොහොම රතු පාට කහ පාට වෙනවා කියලා මේ දන්නවා ඇතිනේ කොල්ලෝ. ඉතින් මේ මට හිතෙන්නේ මාර්ම ලස්සන ඇති.
මේක මේ එහෙම වුණාම වා ඉතින් මේ අපි පාක් එක ඇතුළේ මම තව තියෙනවා නිකන් කෞතුකාකාරයක් වගේ තැන. මේකේ චිත්‍ර ඇඳලා දාලා තියෙනවා. ඉතින් ඒක ඇතුළට ඔන්න අපි ආවා. චිත්‍ර කොහොමද මන් දන්නේ මරු අවුමක් තියෙන ළමයි.アリがある初めて見た日本。何アリ？マーちゃんは見た。アイサポいるよアリ。アイサポのテーブル上もいるよ。මයි මෙතන දියල්ලකුත් තියෙනවා. ළඟට ගිහලා පෙන්නන්න. අය ආවා. වව්. හේ. こんなところ知らないのかな。もしかしたらね。うわあ。මෙතන තියෙන පොඩි බෙන්ච් එකක් ළමයි මම මෙතන ඉඳ ගන්න. මාරම ලස්සනයි යන්නේ. හරිම ලස්සනයි ළමයි. මාරම දියල්ලේ හද හදනවා. वाव अरे उड़ තියෙන්නේ මල් මේ තියෙන ළමයි ජපානයේ මේ දවස්වල පිපෙන දම් පාට චොටි මල් වැල් වගේ එල්ලෙන පුජිහානා කියන මල් ජාතිය. ඉතින් මාරම් ප්‍රසිද්ධයි මේ දවස්වල මේ මල් ජාතිය. අනේ ළමයි මාරම සෝඳයි ළමයි මෙතන මේ මොනවද මීනස්ව පෙරලා හිටියා මෙතන ඊතරම් මෙතන මාරම සෝඳයි ළමයි. පේනවනේ ළමයි මේ ටිකේ වැස්ස නිසා විතන් යන පාර පුරාම මල් පෙති වැටිලා මාල්ම ලස්සනයි යන්නේ පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ අපි මල් බලන්න ආපු දන ළමයි කන්දක් වගේ උඩට නගින්න තියෙන්නේ මල් බලන්න. ඉතින් ඔන්න අපි උඩටම නැග බන්නම් හොඳටම මහන්සි. ඇත්තටම හති මොකද අපි වතුර බෝතලයක්වත් අරන් ආවේ නැහැ මෙතෙන්ට යති. හොඳටම මහන්සි මරන්න දැන් අම්මෝ. මම අපිට පාර වැරදුනා ළමයි. අපි මේ යන්න තැන පාරක් නැද්ද?
මේ පාරවල් ඔය යන ඉන්නෝ පෙන්නන්නේ. යස්සෙනවා යාපා පල්ලෙහාට බහිද්දි පාරත් වැරදුනා. කොහොම කොහමද පල්ලෙහාට බැස්සා ළමයි. なんじゃこれ。道。これ閉まってるんだけど。行けるかな。多分いける。ここからあっちに入らないようにしてる感じ。あ、そういうことか。पार ना मैं दिन में और हाँ हाँ よかったなんじゃこれ何これ何හොඳටම කට වේලුණා දැන් මේ අපි ආවා බීම එකක් ගන්න.どっちする? පොකරි. පොකරි.あそこ車の中あったわ。200円あった。どうぞ。よし。よし、ポカリです。Dan sama ඊළඟට ආවේ ඔයගොල්ලන්ට කොයි නම්බරි පෙන්නන්න ආවේ. කොයි නම්බරි ඔයගොල්ලන්ට පෙන්නන්න මේ මරන්න ආවේ. මේ මෙතන ගොඩාක් තියෙනවා කොයි නම්බරි. කොයි නම්බරි කියන්නේ තමයි මේ අර අරවනේ මොනවද? ඉතින් මම දවසට සරසන මාළුන්ගේ සරුංග පොඩක් ඉන්න. මෙතන මොකද මම ලොකු මොකක් තියෙනවද තේරෙන්නේ මොකද්ද කියලා. අතන තමයි තියෙන්නේ. ඔයාලට පෙන්නන මාළුන්ගේ සරුංග. ලස්සනයි. මේ මා ලොකු මේ මාළුන්ගේ සරුංග. මෙතන ලොකු ඇලක් තියෙනවා. ඒකේ දිගට පාරේ හාකොණ්ඩ යනකම් මේවා දාලා තියෙන්නේ. මාළු ලස්සනයි. ඒවා පැද්දෙනවා හොලකට. කටකට මලක් එක පෝලම් කර කර ඔන්න ඊළඟට දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර යන්න කලින් බඩ කිලින නිසා කාලම ගෙදර යන්න තමයි අපි හැදුවේ. ඉතින් අපි කන්න යනවා දැන් මේ සේසේරියා එකට ළමයි. ඊට පස්සේ අපි කනවා සේසේරියා එකට ළමයි. Terus itu kayak jarukat ini gitu. Nah, පාන් කෙලිය වගේ එක. මම ළමයි බත් කන්නේ කඩු කරා. පොළ ජාති තමයි මම දැන් කන්නේ. මෙයා පේනවද කනේවා? ළමයි ඉන්නවද කොහේ හරි හැමදාම යනවා. ඔන්න ඉතින් අදත් ඒ විදිහටම ඇවිදලා කරලා මගේ දවස අවසන් වුණා. ඉතින් අද අන්තිම වෙනකම් වීඩියෝ එක බලපුවා ඔයාලා හැමෝටම ස්තුතියි. මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න. ආදරේ ඔයාලා හැමෝටම ලියන්න. බයි බයි.